ගරු විපක්ෂ නායකතුමා එතුමාගේ කතාවේදී කිව්වා අවුරුදු 76ක් තිස්සේ අපේ රට ලබා ඇති ජයග්‍රහණ ගැන. මම හිතන්නේ එතුමා මම සතුටු වෙනවා අධ්‍යාපනය ගැන විශේෂයෙන් කතා කරන එක ගැන. මොකද අධ්‍යාපනය සහ සෞඛ්‍ය තමයි ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ විසින් සටන් කරද්දී අත් නොහැර සටන් කරපු ඒරියාස් දෙකක්, කලාප දෙකක්. ඒ දෙකේ ප්‍රතිඵලයක් ලෙස ජීවිත පූජා කරපු තරුණ ජීවිත තියෙනවා. ඒ වාමාංශික ව්‍යාපාරවල සටනේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද අධ්‍යාපනය මේ තැනට අපි පවත්වාගෙන යන්න සමත් වෙලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය විකුණන්න හදපු හැම නව ලිබරල් ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වෙමින් නිදහස් අධ්‍යාපනයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරපු ඉතිහාසයක් අපිට තිබුණා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඒ ඉතිහාසය ගැන එතුමා අවධාරණය කිරීම ගැන. මොකද අපි දන්නවා අද වෙනකොට විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගන්නවා පුළුවන් තරම් ලාභ උපයන්න, සිසුන් වැඩිපුර විශේෂයෙන් පශ්චාත් උපාධි වලට සිසුන් බඳවා ගන්න දැඩි පීඩනයක් ආචාර්ය මණ්ඩල වෙත පැටවෙනවා. ඒ විශ්වවිද්‍යාලය පරිපාලනය විසින්ම මේ පීඩනය නිසා විශ්වවිද්‍යාලයේ උගන්වන විශේෂයෙන් පශ්චාත් උපාධි පාඨමාලාවල 200ක් 300ක් 400ක් ළමයි ඉන්නවා. හැබැයි පහසුකම් නැහැ. ගුණාත්මක තත්ත්වය බහිනවා. මේ මොකද ලාභය උපයන්න විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ට සහ පීඨවල ලාභය උපයන්න තියෙන බරපතල පීඩනය නිසා. ඉතින් ඒක එකක්. අන්තිම වශයෙන් මම කියන්න කැමති අපේ ප්‍රතිපත්තිය ඉස්කෝල 10000ට කෝටිපතියෝ 10000ක් හොයන එක නෙමෙයි. අපේ ප්‍රතිපත්තිය රජය අත්හැරිය නොහැකි බරපතල සහ මූලික වගකීමක් දරන අංශයක් තමයි නිදහස් අධ්‍යාපනය. ඒ නිසා නිදහස් අධ්‍යාපනය අපි රාජ්‍ය වගකීමෙන් ගිලිහෙන්න දෙන්නේ නැහැ. පෞද්ගලික අංශයට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. උදව් කරන්න පුළුවන්. එතුමටත් පුළුවන් කැමති නම් ස්මාර්ට් අර බස් දෙන එක නැවත පටන් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි රජයේ වගකීමෙන් එක බිඳුවක්වත් අත් නොහරින ඉතා වැදගත් කේන්ද්‍රීය කොටසක් තමයි අධ්‍යාපනය කියන එක.